ගියපාර වැඩේ පොඩ්ඩක් කල වුණා කියලා ආරංචියක් ආවා. මොකද ඒ කතාව? මේකට එල්ල වුණ බාධක ගොඩක් තිබුණා. ඉතින් ඒ ආපු ප්‍රශ්නත් එක්ක බලනකොට මම සෑහෙන අත්දැකීමක් ගත්ත කොහොමද මෙහි වැඩ කටයුතු කරන්න ඕන කියලා. මෙහි ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ දෙයක් හොයලා බලන්නේ නැතුව නිකන් කට වචනෙට දේවල් විශ්වාස කරන ගතියක් මම දැක්කා මේ වැඩ ටික කරගෙන යනකොට. ට්‍රස්ට් එක. ඔව්. ඉතින් ලොකු පිරිසක් ඒ වැඩේ අල කරන්න උත්සාහ කරා. නමුත් අල වෙන්න නොදී කොහොම හරි වැඩේ ලස්සනට ඉවර කරගන්න මට පුළුවන් වුණා. ආයිබෝන් අපි මේ කොහෙද ඉන්නේ? අපි මේ ඉන්නේ මල්ලි ලා පාල්මා රෙස්ටොරන්ට් එකේ මිලානෝ. අයිය අපි මෙතන හම්බෙන්නේ. අපි මෙතන හම්බෙන්නේ ඇත්තටම මල්ලි Miss and Mrs Beauty Queen Sri Lanka in Italy 2026 pageant එකේ first day එක අද. ඉතින් අද first day එකේ වෙන්නේ අපේ final contestants ලාගේ official photo shoot එක. මෙතන සර්ම queen ලා කී දෙනෙක් ඉන්නවද? මෙතන ඔක්කොම 20ක් ඉන්නවා. ඒ කියන්නේ Mrs ලා 8යි, Miss ලා 12යි. එන්න ඉඳලා ආපු නැතිය කී දෙනෙක් ඉන්නවද? මේක නම් මල්ලි ඇත්තටම අපි ගණන් කරලා බැලුවොත් 5 දෙනෙක් 6 දෙනෙක් වගේ එන්න ඉඳලා නැති වුණා ඉන්නවා. මොන වගේ හේතුන් මතද? ඒක ඇවිල්ලා මල්ලි හරිම සාමාන්‍ය කාරණාවක්. ඉතින් ඇත්තටම මොකද අපි පළවෙනි පැජන්ට් එක ගිය අවුරුද්දේ කරනකොට තමයි එක්ස්පීරියන්ස් එක ගොඩක් ගත්තේ. ඉතින් මෙහි වැඩක් කරනකොට ටිකක් හරි අමාරුයි. බාධක, කම්කටොළු, අපහාස නින්දා ඔයාලට මුණ දෙන්න වෙනවා. මොකද අර මෙහි චුට්ටක් කෙනෙක් වැඩක් කරනකොට පොඩ කකුලෙන් අදින සීන් එක වැඩි. කොච්චර හොඳ දෙයක් කරාත් අපි කොච්චර හොඳ කෙනෙක් වුණත් අපිට අකමැති අය අපිට අකමැති. අපිට කැමති අය අපිට කැමති. ඉතින් මේ වැඩේටත් කැමති පිරිසක් සහ අකමැති පිරිසක් ඇති. ඉතින් ඒ හින්දා අපිට අහිමි වුණ තරඟකාරයෝ කීප දෙනෙකුත් ඉන්නවා. බාධක කියන අනිවාර්යයෙන් බාධක ඕනම මෙහි මල්ලි සාමාන්‍යයෙන් වැඩක් කරන්න ගියාම බාධක කියන දේ තමයි මූලිකම දේ. කියන්නේ අපිට අපේ වැඩේට ફોකස් කරනකොටත් වඩා අර බාධක ගැන තමයි සමහරලාට හිතන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ඒ කියන්නේ සමහරලාට අපිට හිතා ගන්න බෑ. ඇයි විතරක්? ඒක දන්නේ නැහැ. ඒක මෙහි විතරක් කියලාද ඔයා කියන්නේ? මෙහි කියන්නේ මම ලංකාවේ වැඩ කරානේ. ඒක ලංකාවේ ඔය හැලහැප්පීම් ටික තියෙනවා. නමුත් මෙහි ඒක නිකන් වැඩිපුර තියෙනවා කියලා මට හිතෙනවා. දැන් ලංකාවේ ඉන්නනේ කෝටි 2ක ජනතාවක් ඉන්නවා. දැන් මෙහි ඉන්නේ බොහොම සුළු පිරිසක් නේ. අපි ඉතාලිය ගත්තොත් මෙහි අපි හැම දෙයකටම එකතු වෙන්නේ එකම පිරිසක් නේ. ඒ නිසා ඒක වැඩියෙන් දැනනවද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් ඉතින් එහෙම තමයි. ඔයා ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකන් කමියුනිටි එක ගැන කලකිරිච්ච කෙනෙක්ද? මම එතන හිතන්නේ අපිට සමාජයේ අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ. මම විශ්වාස කරන දේ අපේ වටේ ඉන්න පිරිස කොයි විදිහේ වුණත් අපි කරන වැඩේ අපිට විශ්වාසයි නම් අපි මොකක්ද කරන්නේ? අපි දන්නව නම් අපි කරන දේ හරිද වැරදිද කියලා සහ අපි උත්සාහ කරන්නේ අපි කරන දේ හොඳ ප්‍රමිතියකින් කරන්න නම් මම හිතනවා කලකිරිලා ඇති වැඩක් නැහැ. දැන් මං වටේත් පිරිසක් ඉන්නවා නේ. තා සුළු පිරිසක් හො ඉන්නවා මගේ වටේ. මගේ පෞද්ගලික විදිය මම හරි ඉක්මනට කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. මම හැමෝම දිහා හරි සැකෙන් බලන කෙනෙක්. ඒතකොට මාත් එක්ක ඉන්නේ හරි සුළු පිරිසක් අර ෆිල්ටර් කරලා ගත්ත පිරිසක් තමයි මාත් එක්ක රැඳෙන්නේ. එතකොට මම අර විශ්වාස කරන දේ මට කලකිරිලා නාස්ති කරගන්න ඇත්තටම කාලයක් නැහැ මාළි. මොකද මම හැම වෙලේම මං ගිය අවුරුද්දේත් මං උත්සාහ කරේ මං කරන වැඩේ හරි විදිහට දෙන්න. මට ප්‍රශ්න ගේන්නේ කවුද මේ වැඩේ අර ඉස්සෙල්ලා ඔය අල කරන්න යන්නේ කවුද? ඒක ගැන ඇත්තටම හිතන්න ඒ ගැන කල්පනා කරන්න යොදවන්න කාලයක් නැහැ. මොකද මම කරන්නේ මගේ වැඩේ සාර්ථක කරගන්න ප්ලෑන් කරන එක. ඉතින් මේ අවුරුද්දේ දන්නවා එක්ස්පීරියන්ස් එකේ මොනවද කලින්ම එන ප්‍රශ්න මොනවද? ප්‍රශ්න ගේන්න පුළුවන් අය කවුද? සහයෝගය දෙන්නේ කවුද? සහයෝගය නොදෙන්නේ කවුද? දැන් මට හොඳ අවබෝධයක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට අපි මොනවා හරි අපිට අරමුණක් අපිට හීනයක් මොනවා හරි තියෙනවා නම් කවුරුත් කියන දේවල් නැතුව අපිට මේ ගමනේ යන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්.